නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරියත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාවත්ති නිදානං බ්‍රාහ්මනා භික්ඛවේ උදයගාමිනින් නාම පටිපදං පඤ්ඤාපෙන්ති තේ ශාවකං එවං සමාදපෙන්ති ඒත්වං අම්හෝ පුරිස පාලස්සේව උට්ටාය පචීනා මුකෝ යාති සෝත්වං මා සබ්බෝ පරිවජ්ජේ මා පපාතං මා කානුං මා කණ්ඩකටානං මා වන්දනීයං මා පිළිගල්ලං යත්ත. සද්ධාවන්ත පින්වතුනි, සංයුත්ත නිකායේ මහා වග්ගපාලියේ සෝතාපට්ටි සංයුත්තේ රාජකාරාම වග්ගයේ උදයගාමිනී සූත්‍රයයි අද ධර්ම දේශනාව. සද්ධර්ම ශ්‍රවණාපේක්ෂක පින්වතුනි, මේ අවස්ථාවේහි පවත්වන්නට අදහස් කරන උදයගාමිනී සූත්‍රයට උද්දේශය වශයෙන් මේ නිදාන පාඨය ප්‍රකාශ කරන ලදී. ධර්ම කතික සම්ප්‍රදායක් නම් ධර්ම දේශනයට ප්‍රථමයෙන් ධර්ම ශ්‍රවණානිසංස ප්‍රකාශිත යම ප්‍රකාශ කිරීම සුදුසුයි හැඟෙනවා. බුද්ධ ශාසනය ලෝකයා අතර ප්‍රචලිත වූයේ, බුද්ධ ශාසනය ක්‍රියාත්මක වූයේ, පැවතුනේ ධර්ම දේශනයත් ධර්ම ශ්‍රවණයත් යන කරුණු දෙක නිසා බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. බුද්ධ ශාසනයේ උගන්වන පරම නිෂ්ඨාව අසංගත නිර්වාණයයි. ඒ සත්‍යයට පත්වීමට, ඒවත් නිවන පසක් කිරීමට සිතින්ම ගමන් කළ යුතුයි. ඒ මානසික ගමන යාමට දේශනය පරමාධාර වේ. සීලය ගැන හරියට දේශනය කරතොත් අසන පිරිස අන්‍ය විහිිත නොවී ඒ ශ්‍රවණයෙහිම ඍජුව යෙදෙතොත් අසන පිරිසට සීල විසුද්ධිය ඇති වේ. සමාධිය හා ප්‍රඥාව සම්බන්ධයෙන්ුත් එසේමය. මේ සිද්ධිය එසේම හේයින් ධර්ම ශ්‍රවණය කරන පිරිස ඒ අවස්ථාවේදීම මාර්ගඵල ඉපදීමත් නිවන පසක් කිරීමත් සිදුවේ. එසේ හේයින් සිත වෙනතකට යොමුනකොට හොඳින් බණ ඇසිය යුතුයි. ධර්ම ශ්‍රවණය ආනිසංස පහක් වේ. අසුතං සුනාති, නාසු ධර්මයක් අසන්න ලැබෙනවා. සුතං පරියෝදපේති, කලින් ඇසූ ධර්මයක් වුවත් නැවත ඇසීමෙන් මනාව තේරුම් ගැනීමට හැකි වෙනවා. කංකම් විතරති, සිතේ සැක දුරු වෙනවා. දිට්ඨිං උජ්ජුං කරති, සිත ඍජු වෙනවා. චිත්තමත්ත පසීදති, සිත පහදිනවා. මේ ආනිසංස පහ ලැබීමට නම් හොඳින් දෙසවන හා සිත යොමා බණ ඇසිය යුතුයි. ඒ ආනිසංස පහ ලැබීමට හැමටම හැකි වේවි. දැන්
ධර්ම දේශනාවට සවන් දෙන්නේ. එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ වූ රාජකාරාමෙහි වාසය කරනසේක. භික්ති සහස්‍රනම් භික්ඛුණී සමූහයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකීද එතනට පැමිණියේ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසක හිටියේ. එක් පසක හිටියා වූ ඒ භික්ඛුණීන්ට භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළසේක. මහණෙනි, බ්‍රාහ්මණයෝ උදයගාමිනී නම් ප්‍රතිපදාවක් පනවත්. ඔව්හු ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්. කෙසේද? පින්වත් පුරුෂය, නුඹ මෙහිව උදෙන්ම නැගිට පෙරදිගට මුහුණලා යව. ඒ නුඹ මඩ වගුරද ප්‍රපාතයේද කණුද කටුවලින් ගැවසී තැනද ගවරවලද කුණුවලද අත්නොහරුව. යම් තැනක වැටෙන්නේද එහිදීම මරණයට පැමිණෙව. පින්වත් පුරුෂය, මෙසේ වනාහි නුඹ කය බිඳීමෙන් මරණින් පසු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයේ ඉපදින්නේ කියයි. මහණෙනි, මේ වනාහි ඒ බමුණන්ගේ අඥාන ගමනකි, මෝඩ ගමනකි. ඒ කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබෝධය පිණිස නොපවතී. මහණෙනි, මමද ආර්ය විනයෙහි උදයගාමිනී ප්‍රතිපදාවක් පනවමි. එය ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබෝධ කිරීම පිණිස පවතී. මහණෙනි, එය ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබෝධ කිරීම පිණිස පවතිනා වූ උදයගාමිනී ප්‍රතිපදාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකතම ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ අරහත් වනසේක, සම්‍යක් සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකදු වනසේක, අනුත්තර පුරුෂ ධම්ම සාරථි නම් වනසේක, දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වනසේක, සත්‍ය අවබෝධ කළසේක, භාග්‍යවතුන් වහන්සේයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයිද? ධර්මයේදම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මෙහි දෙන ඵල ඇත්තේය. කල් නොඒවා දෙන විපාක ඇත්තේය. එම බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයන් යුක්ත වූයේ. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය. මේ ධර්මයේ නොසැලෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයිද? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝදෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යෝග්‍යව පිළිපන්නේය. යම් මේ පුරුෂ 4 දෙනෙක් වෙද්ද, පුජ්‍යලයන් 8 දෙනෙක් වෙද්ද,
මේ ශ්‍රාවක සංඝදෙනේ ආගන්තුකයන් උදෙසා පිළිය කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේ තුඩු පඬුරු පිණිස පිළිය කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේ කම්පල ලදා දෙන ප්‍රත්‍ය පිළිගැනීමට සුදුසු වූසේක ඇඳිලි කර්මයට වැඳීමට සුදුසු වේය ලෝකයාගේ උතුම් පින්කෙතය මෙසේ සංඝයා කෙරෙහි නොසැලෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේද නොකොළුණා වූ සිදුරු නොවූ කබර නොවූ තැරැල් නොවූ නිදොස් වූ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දා වූ තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් පරාමර්ශනය නොකරන ලද්දා වූ සමාධිය පිණිස පවත්නා වූ ආර්යයන් කැමති සීලයෙන් යුක්ත වූයේ වෙයිද මහණෙනි දෙවනාහි ඒකාන්තයෙන් කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස සංසිඳීම පිණිස දැන ගැනීම පිණිස අවබෝධය පිණිස නිවන පිණිස පවතී පින්නතුනි මේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ නිතර මෙනෙහි කිරීමෙන් එය නිර්වාණ අවබෝධයට හේතු වේ. පින්නතුනි මේ ධර්ම දේශනාවට සවන් දීමට පටන්ගත් මොහොතේ සිට පහළ වූ නාම රූප ධර්මයෝ සලයක්ෂණ පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යය ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන් පීඩා විඳ බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවතී බැවින් අනාත්මයෝය නාම රූප ධර්මයෝ යනු පංච උපාදානස්කන්ධයේ වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංකාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය යන උපාදානස්කන්ධ හතර නාමයයි රූප උපාදානස්කන්ධය රූපයයි මේ නාම රූපයයි මේ පංච උපාදානස්කන්ධයම ක්ෂණයක් පාසා ඇති වෙයි නැති වෙයි ඇසට ගැටෙන රූප කනට ඇසෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන පහස සිතට දැනෙන අරමුණු නිසා මේ නාම රූප හටගනී අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප සමූහය ඒකාන්තයේ දුක්ඛ සත්‍ය නම් වන්නේ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේ ඒ දෙකේ ඉන්න පැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේ ඒ නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩිය යුතු ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වේ මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වේ ධර්ම ශ්‍රවණය කළ කුසලයේ උපනිශ්‍රයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දුක පිළිසිඳ දැන ගැනීමට සමුදය තණ්හාව දුරු කිරීමට නිරෝධය නිවන සාක්ෂාත් කර ගැනීමට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩීමට යන මේ 74 අවබෝධ කිරීමට සිත මෙහෙවීමට උනන්දු වන්න කිසිදු පිනක් දාමක් කොට එයින් තමාට ප්‍රයෝජනයක් ලැබේවා යයි පැතීම දෙවදාමකි. එයින් තණ්හාව වැඩි. අපි පින් කළ යුත්තේ තණ්හාවෙන් තොරවය. තණ්හාව නැති කිරීමට. පින්නතුනි
ඒ කුසලය පැතුවත් නොපැතුවත් ලැබෙන්නේ පින්නතුනි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අප විසින් මෙතකින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාරය අනුමෝදන් වීමෙන් සියලු දෙවියෝද සියලු භූතයෝද සියලු සත්ත්වයෝද යටෙන් යටේටමත් වේවා. සාදු සාදු සාදු.